අයිබෝවන් අපි සංඛ්‍යාවක් ලේසියෙන්ම වර්ග කරමුද? මුලින්ම අපි බලමු අගට 5 යෙදෙන අවස්ථාව. අගට 5 ඉලක්කම යෙදෙන අවස්ථාවක් බලමු. මම ලියලා තියෙන්නේ 25 වර්ගය. හොඳයි. මේ අගට 5 තියෙනකොට හරිම ලේසියෙන් වර්ග කරලා උත්තරේ දාන්න පුළුවන්. කොහොමද බලමු? අපි මුලින්ම 5 වර්ග කරනවා. ඊට පස්සේ මේ දෙක ඊට වඩා එකක් වැඩි සංඛ්‍යාවෙන් ගුණ කරනවා. මේක ගුණ කරනවා ඊට වඩා එකක් වැඩි නම් 3ෙන් ගුණ කරනවා. එහෙනම් දෙවරක් 3 6යි. 625. අපි තවත් සංඛ්‍යාවක් බලමු. හැට 5 වර්ගය. මේකේ අග 5 වර්ග කරා 6 ගුණ කරනවා මීට වඩා එකක් වැඩි සංඛ්‍යාව. මේ කියන්නේ 7. 7 වරක් 6 42. 4225යි. හොඳයි, දැන් අපි බලමු ඕනම සංඛ්‍යාවක් කොහොමද ලේසියෙන් වර්ග කරන්නේ කියලා. අගට 5 එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. හැට 2 වර්ගය. දැන් මේක කොහොමද අපි වර්ග කරන්නේ? අපි මුලින්ම අර කලින් වගේම මේ අග ඉලක්කම වර්ග කරනවා. 4යි. හැබැයි මේ වර්ග කරනකොට එන උත්තරේ එක අංකයක් නම් ඉන්නේ, අපි ඒක අංක 2කින් ලියා ගන්න ඕන. අංක 2ක් එනවා නම් අංක 2, එහෙම නැත්නම් තනි අංකයක් ආවොත් අංක 2. එහෙනම් දැන් මේ 4 කොහොමද අපි අංක 2කින් ලියන්නේ? ඉස්සරහට බිංදුවක් දාන්න. ඊළඟට මොකද්ද කරන්නේ? මුලින් තියෙන ඉලක්කම වර්ග කරලා ටිකක් ඉදිරියෙන් ලියන්න. 6 වර්ගය 36යි. දැන් ඊගාවට අපි මෙන්න මේ අංක 2, ඒ කියන්නේ 6යි 2යි ගුණ කරලා 2කින් ගුණ කරනවා. අපිට ඔක හිතෙන් ගුණ කරගන්න පුළුවන් නේ. 6 වරක් 2 12යි. 12 වරක් 2 24යි. දැන් උත්තරේ ගන්නේ කොහොමද? මෙන්න මේ 24 4 එකතු කරනවා අර මුලින් වර්ග කරපු සංඛ්‍යාවේ ඉදිරි අංකය. ඒ කියන්නේ බිංදුවට. 2 එකතු කරනවා 36 අග ඉලක්කමට. එහෙනම් බලමු අපි උත්තරේ කීයද කියලා. මෙතන 4ට බිංදුව එකතු වුණාම 4යි 44යි. මෙතන තියෙන්නේ 36ට 2ක් එකතු වුණාම 38යි. 3844යි. හොඳයි, අපි තවත් නිදසුනක් බලමු. දැන් අපි බලමු 58 වර්ගය. 58 වර්ගය. කලින් වගේමයි 8 වර්ග කරා 64යි. 5 වර්ග කරා 25යි. දැන් මොකද කරන්නේ? 5 වරක් 8 40යි. හිතෙන් ගුණ කරලා දාමු අපි. 5 වරක් 8 40යි. 40 ඒවා 2 80යි.
දැන් බිංදුව එකතු කරනවා 6ට. 8 එකතු කරනවා 5ට. මේ 25ට. එහෙනම් දැන් උත්තරේ කීයද? මෙතන බිංදුවට 6 එකතු වුණාම 6මයි 64යි. මෙතන 8යි 5යි 13යි. 2යි 1යි 3යි. 3364යි. හොඳයි අපි තව නිදසුනක් බලමු. අනු අටේ වර්ගය. මේක අපි මේ ක්‍රමානුකූලව ලියලා හැදුවට හිතෙන් වර්ග කරගන්න පුළුවන් අපිට. හොඳයි 8 වර්ගය 64යි. 9 වර්ගය 81යි. දැන් 9කට 72යි 72 ඒවා 2ක් 144. දැන් 4 එකතු කරනවා 6ට බලමු අපි එකතු කරලා. මෙතන 4යි 6යි 4යි 10යි. 10න් අපි බිංදුව මෙතෙන්ට දානවා 1 අනිත් පැත්තට ගෙනියනවා. දැන් එහෙමනම් මෙතන 14යි නෙවෙයි 15ක් තියෙනවා. මේ 15 තමයි අපි මෙන්න මේ ටික තමයි මෙතෙන්ට එකතු කරන්නේ. ඒ කියන්නේ 4යි 1යි 5යි 5යි 1යි 6යි. 1යි 8යි 9යි. ඒ කියන්නේ 15ට එකතු කරනවා අපි 81ක්. දැන් උත්තරේ කීයද? 9604. දැන් එහෙනම් ඔබ කලින්ට වඩා මේ සංඛ්‍යාව වර්ග කරන හැටි වෙනත් ක්‍රමයකට ඉගෙන ගත්තා. ඔබත් උත්සාහ කරලා බලන්න මේ ක්‍රමයෙන් පහසුවෙන් වර්ග කරගන්න පුළුවන්ද කියලා. සුබ දවසක්.